2019න් පස්සේ කාලය ගොඩක් වේගෙන් යනවා වගේ දැනෙනවද? නිකන් අවුරුදු ඉක්මනට ඉවර වෙනවා වගේ. 2019 ඉඳන් 2026 වෙනකම් අවුරුදු 7ක් ගෙවිලා ගිහින්. ඒත් 2020 ඉඳන් 2026 වෙනකම් කාලය හරියට එකම එක අවුරුද්දක් වගේ නේද දැනෙන්නේ. මෙහෙම දැනෙන්නේ වාට විතරක් නෙමෙයි. මේක ලෝකයේ පුරාම ඉන්න ගොඩක් දෙනෙකුට පොදුවේ දැනෙන දෙයක්. අපි මේකට බලපාන හේතුයි මේක නවත්ත ගන්න අපිට කරන්න පුළුවන් දේවලුයි අද වීඩියෝ එකෙන් කතා කරමු. හරි අපි මුලින්ම බලමු මේකට බලපාන හේතු මොනවද කියලා. අපේ මොලය කාලය මනින්නේ ඔරලෝසුවෙන් නෙමෙයි. අපේ මොලය කාලය මනින්නේ අපි ලබා ගන්න අලුත් මතකයන් වලින්. සාමාන්‍ය කාලයකදී අපේ ජීවිතයේ විවිධ සිදුවීම් වෙනවා. අපි ට්‍රිප් යනවා, අලුත් මිනිස්සු හම්බ වෙනවා, උත්සව පවත්වනවා. මේවා තමයි අපේ කාල රේඛාවේ තියෙන මෙමරි ඇන්කර්ස්. එහෙම නැත්නම් මතක සන්ධිස්ථාන. හැබැයි කොරෝනා නිසා 2020 ඉඳන් 2022 වගේ වෙනකල් ලෝකෙම අඩපණ වුණා. මේ කාලය ඇතුළත අපේ සාමාන්‍ය ජීවිතයේ තිබුණු විශේෂ අවස්ථා, ට්‍රිප් යන එක, වෙඩින්ග්ස්, පාටිස් වගේ ගොඩක් දේවල් මගහැරුණා. ලොක්ඩවුන් කාලේ අපි හැමදාම කළේ එකම දේ. එකම කාමරේ එකම ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටියා. අපේ මොළයට අලුත් මතකයන් එකතු කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අලුත් වෙනස් මතකයන් නැති වුණාම මොළය මේ මුළු කාලයම එක ගොඩකට එකතු කරනවා. ඒකයි අපිට මේ අවුරුදු කිහිපේ එක මාසයක් වගේ දැනෙන්නේ. අපිට කාලය දැනෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට මේ මොහොතේ, ඒ කියන්නේ වර්තමානයේ කාලය යනවා දැනෙන වේගය. අනික තමයි අපි පස්සේ කාලෙක අතීතය දිහා හැරිලා බලද්දි අපිට ගත වෙලා කියලා දැනෙන කාලය. ඉතින් අපි නිවාඩුවක් ගත කරද්දි ට්‍රිප් එකක් යද්දි අපි ඒකට ආස නිසා අපිට ඒ වෙලාවට කාලය ඉක්මනට යනවා වගේ දැනෙනවා. හැබැයි මේ නිවාඩුව ට්‍රිප් එක ඉවර වෙලා අපි ආපහු හැරිලා බලද්දි ඒක ගොඩක් දිග කාලයක් වගේ දැනෙනවා. මේකට කියන්නේ හොලිඩේ පැරඩොක්ස් කියලා. ඉතින් අපි දැන් ලොක්ඩවුන් කාලේ දිහා හැරිලා බලද්දි එහෙම එකතු වුණු මතක නැති නිසා අපිට ඒක දිග කාලයක් වගේ දැනෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ මේ අවුරුදු ටික ඉක්මනට ඉවර වුණා කියලා. අපිට කාලය ඉක්මනට ගත වෙනවා වගේ දැනෙන ඊළඟ හේතුව තමයි ෂෝට් වීඩියෝ. 2019න් පස්සේ TikTok, Facebook Reels, YouTube Shorts වගේ කෙටි වීඩියෝ ගොඩක් ජනප්‍රිය වුණා. මේ වගේ ෂෝට් වීඩියෝ බල අපි පැය ගණන් ෆෝන් එකේ ස්ක්‍රෝල් කරද්දි අපේ අවධානය තත්පර ගණනකට සීමා වෙනවා. අපේ අවධානය දැන් තියෙන්නේ තත්පර 15කට 30කට විතරයි. අපි දවසකට පැය දෙක තුනක් මේ වගේ වීඩියෝ බල ස්ක්‍රෝල් කරද්දි අපේ මොළය ඉන්නේ ඔටෝ පයිලට් මෝඩ් එකේ. ඒ වෙලාවට කාලය යනවා අපිට දැනෙන්නේ නැහැ. ඩිජිටල් ලෝකයේ වේගවත් වෙන්න අපේ සැබෑ ජීවිතයේ කාලයත් වේගයෙන් ගෙවෙනවා වගේ දැනෙනවා. ඒ වගේම තමයි අපි වයසට යන්න කාලය ගත වෙන වේගය අපිට වැඩියෙන් දැනෙනවා. අපි කාලය මනින්නේ අපි ජීවත් වුණු කාලයට සාපේක්ෂව. අපි වයසට යන්න අපි ජීවත් වුණු අවුරුදු ගාන වැඩි වෙනවනේ. එතකොට එක අවුරුද්දක් කියන්නේ අපේ මුළු ජීවිත කාලයෙන් ගොඩක් පොඩි ප්‍රතිශතයක් වෙනවා. හිතන්නකෝ ඔයාට වයස අවුරුදු 5යි කියලා. එතකොට ඔයා ජීවත් වෙලා තියෙන්නේ අවුරුදු 5යිනේ. එතකොට අවුරුද්දක් කියන්නේ ඔයා ඒ ජීවත් වුණු අවුරුදු 5න් එකක්. ඒ කියන්නේ 100ට 20ක්. හරි අපි හිතමු ඔයාට අවුරුදු 20යි කියලා. එතකොට ඔයා ජීවත් වෙලා තියෙන්නේ අවුරුදු 20යි. එතකොට අවුරුද්දක් කියන්නේ ඔයා ඒ ජීවත් වුණු අවුරුදු 20න් එකක්. ඒ කියන්නේ 100ට 5යි. ඔයාට අවුරුදු 50යි නම් අවුරුද්දක් කියන්නේ ඔයා ජීවත් වුණු මුළු කාලෙන්. ඒ කියන්නේ අවුරුදු 50න් එකක්. ඒ කියන්නේ 100ට 2යි. ඉතින් අන්නේ විදියට අපි ජීවත් වුණු කාලයට සාපේක්ෂව අවුරුද්ද දිහා බලද්දි අපි වයසට යන්න අපිට අවුරුද්දක් කියන කාලේ ගොඩක් පොඩියට පේන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි පොඩි කාලේදී අපිට හැමදේම අලුත් අත්දැකීම්. මුලින්ම ඉස්කෝලේ යන එක, මුලින්ම බයිසිකල් පදින එක. ඒ නිසා මොළයේ හැමදේම විස්තරාත්මකව මතක තියාගන්නවා. එතකොට අපි පොඩි කාලේ කාලය හෙමින් ගියා වගේ දැන් අපිට දැනෙනවා. ඒත් අපි වයසට යන්න අපේ ජීවිතය ගොඩක් වෙලාවට ඒකාකාරී වෙනවා. හැමදාම එකම දේ වෙන්නේ. එතකොට මොළයට අලුතින් මතක තියාගන්න දෙයක් නැති නිසා කාලය වේගෙන් ලිස්සලා යනවා වගේ දැනෙනවා. හරි මේ කාලය ඉක්මනට යනවා වගේ දැනෙන එකට ඔය හේතු ටිකට අමතරව ටිකක් අමුතුම මතයක් දරන කට්ටියකුත් ඉන්නවා. අපි ඒක ගැනත් බලලම කාලය වේගෙන් යන එක අඩු කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන බලමු. CERN කියන්නේ ලෝකේ තියෙන ලොකුම පරමාණු පර්යේෂණ මධ්‍යස්ථානය. මේක තියෙන්නේ ස්විට්සර්ලන්තයේ. ඔයාට මතකද 2012 අවුරුද්ද? එහෙමත් නැත්නම් 2019. මේ අවුරුදුවලදී CERN එකේ තියෙන ලෝකේ ලොකුම පරමාණුක යන්ත්‍රය ක්‍රියාත්මක කරලා ගෝඩ් පාටිකල් ගැන පරීක්ෂණ කළා. සමහරු විශ්වාස කරනවා මේ පරීක්ෂණවලදී අපේ අවකාශයේ කුඩා සිදුරක් හැදුණා කියලා. ඒ හරහා අපිව නොදැනුවත්වම පැරලල් යුනිවර්ස් එකකට, එහෙමත් නැත්නම් වෙනත් ටයිම් ලයින් එකකට මාරු වුණා කියලා මතයක් තියෙනවා. ඔයා මැන්ඩෙලා ඉෆෙක්ට් ගැන අහලා ඇතිනේ. ලෝකේ ලොකු පිරිසක් යම් සිදුවීමක් හෝ විස්තරයක් ඇත්තටම සිද්ධ වුණු විදියට වඩා වෙනස් විදිහකට සාමූහිකව මතක තබා ගැනීම තමයි මේකෙන් වෙන්නේ. උදාහරණයකට ගොඩක් අයට මතක තියෙන්නේ නෙල්සන් මැන්ඩෙලා හිරේදී මිය ගියා කියලා. ඒත් නෙල්සන් මැන්ඩෙලා හිරෙන් නිදහස් වෙලා ජනාධිපතිත් වෙලා 2013 වෙනකම්ම ජීවත් වුණා. ඉතින් අපිට මේ වගේ බොරු මතක තියෙන්න හේතුවත් මේ ටයිම් ලයින් එක මාරු වුණු එක කියලා තමයි සමහරු කියන්නේ. ඒ කොහොම වුණත් CERN ආයතනයයි ඒගොල්ලෝ කරන පරීක්ෂණයි ඇත්ත වුණත් මේ ටයිම් ලයින් මාරු වුණු කතාව විද්‍යාත්මකව කිසිම විදිහකින් ඔප්පු වුණු දෙයක් නෙමෙයි. මේක මිනිස්සු අතර තියෙන මතයක්. එහෙමත් නැත්නම් කන්ස්පිරසි තියරි එකක් විතරයි. හරි එහෙනම් කාලය යන වේගය අඩු කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා බලමු. පළවෙනි එක තමයි අලුත් දේවල් කරන එක. සතියකට එක සැරයක්වත් ඔයා මීට කලින් නොකරපු දෙයක් කරන්න. අලුත් පාරකින් ගමනක් යන්න. අලුත් කෑමක් හදන්න. අලුත් භාෂාවක්, සංගීත භාණ්ඩයක්, ක්‍රීඩාවක් වගේ අලුත් දෙයක් ඉගෙන ගන්න.
හැබැයි අලුත් දෙයක් ඉගෙන ගන්නවා කියන්නේ වේගෙන් AI එකකින් අහගෙන හැම දෙයකින්ම පොඩ දැනගන්න එක නෙමෙයි. ඒකට කියන්නේ තොරතුරු පරිභෝජනය කියලා. අපි ඉක්මනින් ප්‍රශ්නයක් අහනවා, උත්තරයක් ගන්නවා, ඊළඟ දෙයට යනවා. මේක ඉගෙනීමට වඩා තොරතුරු සැකසීමක්. මොළයට දත්ත ගොඩක් වේගයෙන් ලැබෙද්දී ඒ දත්ත අතර වෙනස හඳුනා ගන්න බැරුව කාලය බ්ලර් වෙනවා. සරලවම කිව්වොත් කාලය වැඩි කරන්න නම් අලුත් මතකයන් ඕනේ. හැබැයි මේ මතකයන් ගැඹුරු ඒවා වෙන්න ඕනේ. තව කරන්න පුළුවන් දෙයක් තමයි නිතරම නොගිය අලුත් තැන් වලට යන එක. ඒ වගේම කරන දේ ගැන අවධානයෙන් සිහියෙන් ඉන්න කෙනුත් දවස දිග එකක් වගේ දැනෙන්න සලස්වන්න පුළුවන්. කරන හැමදේම අවධානයෙන් කරන්න. කෝපි එකක් බොනවා නම් ඒකේ රස සුවඳ විඳින්න. ඔයා මේ මොහොතේ ඉන්නවා නම් කාලයට ඔයාව රවට්ටන්න බෑ. ඔයාට පුළුවන් නම් දවස ඉවර වුණාම එදා වුණ දේවල් ලියන්න. නැත්තම් වුණ දේවල් මතක් කරන්න. ෂෝට් වීඩියෝම බලන්න නැතුව ටිකක් දිග වීඩියෝ එකක් බලන්න, ෆිල්ම් එකක් බලන්න, පොතක් කියවන්න try කරන්න. ඔයා හිතනවා දවසට ෂෝට් වීඩියෝ 100ක් විතර බැලුවොත් ඔයාගේ ඔළුව ඇතුලේ එකකට එකක් සම්බන්ධ නැති තොරතුරු කෑලි 100ක් විතර තියෙනවා. මේ නිසා තමයි දවස් අවසානයේදී මනසට ලොකු මහන්සියක් දැනෙන්නේ. මේක පොඩ්ඩක් අඩු කරාම ඔයාගේ සිතිවිලි වලට ගලාගෙන යන්න නිදහස ලැබෙනවා. එතකොට අර කාලය වේගෙන් යනවා වගේ දැනෙන හැඟීමත් පාලනය වෙනවා. ඉතින් කාලය කියන්නේ සාපේක්ෂ දෙයක්. ඒක වේගෙන් දුවන්නේ අපි අපේ ජීවිතේ අවධානයෙන් ගත කරන්නේ නැති නිසා. 2019 ඉඳන් 2026 වෙනකම් ගෙවුණු කාලය ඔයාට අහිමි වුණා වෙන්න පුළුවන්. හැබැයි අද ඉඳන් ඉතිරි කාලය විඳින්න ඔයාට පුළුවන්. මතක තියාගන්න. කාලය දැනීම අලුත් අත්දැකීම් වලට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒ නිසා අලුත් අත්දැකීම් ලබා ගන්න බය වෙන්න එපා.